හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට අද බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. ඒ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ සතස ආයතනය හරහා ක්‍රීඩා සමාජ සඳහා බෙදා දීමට කැරම් බෝඩ් සහ දාන් ලෑලි ආනයනය කිරීමේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කර ඇතැයි සඳහන් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සහ එවකට සතස සභාපති නලින් ප්‍රනාන්දු මහතාට විරුද්ධව අල්ලස් කොමිසම මගිනුයි මෙම නඩුව ගොනු කර තිබුණේ. මෙම නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද චෝදනා සාධාරණ සැකයකින් ඔබට ඔප්පු වී ඇතැයි පවසමින් විනිසුරු මඩුල්ල විත්තිකරුවන් දෙදෙනාට දඬුවම් නියම කළා. ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතල වැඩ සහිත 20 වසරක සිරදඬුවම් නියම කළ අතර එවක සතස සභාපති හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිත වසර 25ක සිරදඬුවම් නියම කළා. News One Lanka. Good news for everyone.